පූර්ණතරංකාරී ව්‍යාපාර ආයතනයක් කෙටි කාලයේදී අවස්ථාවන් 4ක් යටතේ නිෂ්පාදනයේ නිරත වෙනවා. මේ කුමනෝ අවස්ථාවන් යටතේ පූර්ණතරංකාරී ව්‍යාපාර ආයතනයක් එයාගේ ව්‍යාපාර කටයුතු කරගෙන යනවා. මේ අවස්ථාවන් වලට මුහුණ දෙනවා. පළවෙනි අවස්ථාව තමයි ආර්ථික ලාභ ලැබමින් ව්‍යාපාරයේ යෙදෙන අවස්ථාව. එහෙම නැත්නම් මේකට අපි කියනවා නිෂ්ප්‍රාමාණික ලාභ ලබන අවස්ථාව. එහෙම නැත්නම් අතිප්‍රාමාණික ලාභ ලබන අවස්ථාව කියලා. දෙවෙනි අවස්ථාව තමයි ආර්ථික ලාභ ශුන්‍ය මට්ටමේ නිෂ්පාදන කටයුතු වල නිරත වීම. එහෙම නැත්නම් අපි මේකට කියනවා ප්‍රාමාණික ලාභ ලබන අවස්ථාව කියලා. තුන්වෙනි අවස්ථාව තමයි පාඩු ලැබමින් නිෂ්පාදනයේ නිරත වෙන අවස්ථාව. එතකොට මේ අවස්ථාවේදී පූර්ණතරංකාරී ව්‍යාපාර ආයතනයක් පාඩු පිට තමයි දුවන්නේ. හතරවෙනි අවස්ථාව තමයි පූර්ණතරංකාරී ව්‍යාපාර ආයතනයේ වසා දමන අවස්ථාව. මෙන්න මේ අවස්ථාවන් හතරට පූර්ණතරංකාරී ව්‍යාපාර ආයතනයක් අනිවාර්යයෙන්ම කෙටි කාලයේදී මුහුණ දෙනවා.